sabang gagala Bukaling ye adanala Ada benawala Sabang enggagala hai Priya ayyo gammana kabulada danne කියන්නේ බුදුම දෙන්නේ බබා කියන්න මම මේ රොඩ කපනවා කපාගෙන එනවා පේන ඇදියට අද බබා බොරට කෑ ගන්න එපා මට ඉංග්‍රීසි ඉන්නවා දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ කවුද සම්ලිගෙන් සමි මොන සමි තමස දන්නේම නෑ තමසට සංගල කී දෙනෙක් ඉන්නවද මම හංගන්නේ නෑනේ තමසගේ ෆොටෝ එකට හાર્ට් රියැක්ෂන් එකයි වතුර බින්දුවක් දාලා තියෙන්නේ ඒ මොන සංගලෙන්ද මාත් තාන්නේ මමද අයියෝ බබා මේ අර ඔෆිස් එකේ ළමයානේ එයා බොරුවට මරලා දෙන්නේ ඔෆිස් එකේ මට හිතුණා තමස සුවන්ස බංගාලා සෙන් පවුඩර් දාලා ඇන්ටියා වගේ ඔෆිස් යනකොට මොකක් කරන ඔයගොල්ලෝ නටන තමයි කියලා. අයියෝ බබා පුදුම වදයන්ගෙන් තියෙන්නේ. මට මේ කරුණ එපා යා කියන්නේ. තමසට වරෆෝන් එක ගුස්සියවනේ. දැන් හෙඩ්ෆෝන් එක මේක දෙන්න. දෙන්න මේ හෙඩ්ෆෝන් එක. බබා ඉන්නම පැහැදිලි කරන්න. තමසට පැහැදිලි කිරීම අහලා මට ඇත්ත වෙලා තියෙන්නේ ඔයි. මේක මේ ඔෆිස් එකේ ෆෝන් එක. ඔෆිස් එකේ ෆෝන් එකෙන් තමයි නටන හැම නාටකමක් නටන්නේ. අයියෝ දැන් තමසට පහනක් තියෙන මම මෙහෙ ඉන්නේ කරේ. ප්‍රශ්නයක් නෑ මං යන්නේ වැඩි වෙන්න ඔව් තමස හිතේ කියලා වැඩකුත් නෑ නේද තමස කොහොමද අතන බින්න බහගෙන ඉන්න එකානේ බලනෝයි තමසගේ හැටි තමසට කියලා මොනවද ඔය තියෙන්නේ නම දැන් ඔච්චර මං කැතයි නා මොන මවුකට මම බැලගත්තේ බැලගත්ත හේතුව තමසට ඕනේ තමසගේ අම්මලා මහලා කොට කිව්වේ අරක තියෙනවා මේක තියෙනවා අන්තිම තමසට බින්න බහිනුනොත් මෙතනනේ ඔයි හරි අපේ කතාව විසඳමු සඳනේ කවුද අක්කෝ සඳනේ අයියෝ තාත්තයා දත් කුටි කනවාද? අනේ පලයන් කොලේ යන්න මම මේ කොහොමද ගෙදරින් ගවනවා Oh shit! gift box එකේ වා සඳුන්ට කෝල් එකක්වත් දෙන්න බැරි වුණා. hello බබා මේ අහන්නකෝ ඔයා ආයු gift box එක මට හම්බුණා. අයියෝ මොඩයා gift box එක නෙමෙයි යන්නේ gift box එක. හරි බබා මොකක් හරි ඉතින් ඒකේ තිබ්බාර ලස්සන සෙරප්පු දෙක දාගෙන මේ මුළු ගමටම පේන්න මං ඇවිදින ගමන් ඉන්නේ. ආදරේ බබා. යෝ ඔයාගේ සදානේ. කිරි කොරහට බල්ලෝ ගන්නලා කිව්වලු. අදත් ප්‍රියාලා කිවල් පැත්තින් මොකක් හරි ලොකු සද්දයක් ඇහෙනවා. අපි දෙන්න වගේ නන් නෙමෙයි යාලා. අදත් වලියක් වගේ බබා. අයියෝ අදත්තර කියන්නේ ප්‍රියාට ගහනවද දන්නේ නැහැ. ඔය අපිට බලලා මට කියනත් මොකද වෙන්නේ කියලා. මලිට ගහද්දි චංචලාට අඳන්නේ ඇයි? නෑ බබා මං හරියටම බලලා බබාට කෝල් එකක් දෙන්නම්කෝ. ආදරේ බබා. අදරේ සඳුනිත් එක්කම පය මක බැලම් පය ගැනත් එක්කම පය අම්මට කිරි අරු වදත් කනවා කියලා ඉන්නත් තියෙනවා. ඉන්න තියාගෙන ඉබ මුසල් ෆෝන් එක ඒ මචං ප්‍රියා අඩ මොකද්ද කේස් එක? අම්මර්සි ලයියා බෑබම් මේ ගෑනිත් එක්ක වසන්න මං යන්න මේ අයියෝ බං මේ ගෑණි මාසෙකට එකපාරක්ම බං ගෙදරින් එළියට දානවා. ඒකට බලපංකෝ මගේ කෑල්ල. දැන් gift box එකක් ඒකේ දාමේ අලුත්ම සෙරප්පු දෙකක් තිබ්බේ. අනේ බන් ලයියෝ
උඹේ බඳින්නේ කලින්නේ. බැඳලා බලහන්කො මොකද වෙන්නේ කියලා. ලයියා එනේ පොඩි සපෝට් එකක් දෙන්න මම බයික් එක මේ ගන්න. බයික් එකෙන් යන තහනම් ඔක මගේ සල්ලි වලට ගත්ත බයික් එක යන දේවාලක මක බය වෙලා යන බයික් එක තියලා. එහෙමද? ලයියා ඔන්න බෑපා. සුරංගනාවක ඉන්න ගෑනු බම් බැන්දෙන් පස්සේ වෙනස් වෙනවා. ඔබ දැන් තේරෙන්නේ නැතිද? හරි මචං අවුලක් නැහැ අපි. පත්මේකෙන් ටුක් එකක් දාගෙන යමන් බං. අම්මට සිරි අද නම් වාසි හැරගත්තම දාගන්න ඕන. බත් චුට්ටක් කාලම්. ලයියා උඹ දුක්ඛයක් දැම්මද? හරි බං දාපු ගමන් එන්නේ මේ හද්ද දොටේ පොඩ්ඩක් ඉනහන් එනකම්. 20 minutes later. අයියෝ කෝබන් අර උඹ දාපු ටැක්සිය. දැන් පොත් බලන්න කොයි කීයද කියලා. ඒක තමයි මම දැන් දාලා විනාඩි 15ක් විතර ගියා තාම පොර නැහැනේ. වෙන දවස්වල නම් මම මෙහෙම zoom කරනකොට මේ ටක් ගාලා එනවා. ගහම් පොඩ්ඩක් කෝල් එකක් හරි දාලා බලන්න. පංගවත් නිදහසක් නැහැ. ඉතින් ආරක දාපු ගමන් අපි එන්න ඕනනේ. පොර කට් කරනවා නේද? ආයි ගන්න ඒ පාර. බලන්න. ගන්නකො මුදලාලේ මේ මුංගෙන් තියෙන වදේ මේ එදා වෙලා හම්බ කරන් කන මිනිස්සු අර ඩිංගක් පිළිවෙලට කන්න දෙන්නේ. බෝ පාර කවුද? කැලලක්ද දන්නෙත් නෑ. හෙලෝ මොන්න මගුලක් දැසේ කරන්නේ? තාම නෑ. බලනවා දැන් තයර දාලා කොච්චරලාද කියලා? ආරයද මත් මේ එන ගමන් ඉන්නේ විනාඩි 5න් උතන. එන්න ගමන් එන ගමන් දැන් බලනවා ඉතින් අපි මෙතන දැන් ඉන්නේ කොච්චරලාද කියලා? අයියෝ මාත්‍යා නහයෙන් අඩන්න එපා. මම විනාඩි 5න් එන්නම් උතෙන්ට. විනාඩි 5 දෙන්න විනාඩි 5න් එනවා. දැන් අනිත් ටීවී වල නම් මැප් එකේ දැම්මම මේක zoom කළාම පෙන්නනවා මේ එනකොට. zoom කරාම එනවා ලබ්බා. ඇයි සර් මම මේ ට්‍රැෆික් එකේ ඉන්නේ. විනාඩි 5ක් දෙන්න මම එන්නම් උතෙන්ට. මම මේ මෙතන මේ හිටන් හිටියා කියලා මෙතන පාර බලන්න වෙන්නේ නෑනේ. ට්‍රැෆික් වැඩක් නෑ. මම මේක අනිවාර්යෙන් පක්මියක කම්ප්ලේන් කරනවා. අනිවාර්යෙන්. ඔව් ඉතින් උඹලට මෙතන පඩයක් ගියත් කම්ප්ලේන් කරන්න විතරනේ පුළුවන් වෙනමක්වත් බෑනේ. අඩෝ ඔබ අහකට දෙන්නේ. මම මෙච්චර චන්චෝක් දැම්මේ. මං දැන් එනවා දෙන්න ඔබ හොයන්න. ප්‍රශ්නයක්ද මල්ලි? ඔව් එල්ල. නෑ පොඩි ප්‍රොබ්ලම් එකක්. මම බලාගන්න. මේ මගුල හරියන්නේ නැහැ බං. අපි මේක පත්මේකට කම්ප්ලේන් කරමු බං. ලයියා මෙල හරියන්නේ. මම සංකල් බයික් කරගෙන ගිහිල්ලා බෑග් එක තියාම මම බෑග් එක තියලා බලන්න. බයික් කරගෙන. බයික් එක තේරෙන්න කියන්නේ බං විනාඩි 5ක් දෙන්නයි. ගිහින් අරගෙන එන්න. අයියෝ අයි බං වෙලාගේ මෙච්චරලා. ඔබ ගෙදර නම් කොහොමද ආවේ? තලු කරගෙන. මට ලයිසන් නෑ බං. අයියෝ නෝ දියා මට. ඒ ලයියා බලන්න බං මගේ ගෑණි හැමදාම මාව මරන්නේ කාමන්නේ. ඒකට බලහම් ප්‍රායේ මගේ කාල්ල අර කිප්පොක් එකකට සෙරප්පු දෙකකුත් එව්වා. මම තමයි බං මුලින් පස්සේනේ වෙනස් වෙන්නේ. ඔය කොහොම කිව්වත් ප්‍රියායේ දිනුවක් ඔබට ආදරය ඇති අමාරුයි තමයි ඉතින් මොනා කරන්න අල්ලගෙන ඉමු බං. අල්ලන්න මං කියන්නේ ඔබට. ප්‍රියායේ ඔව් කියන්න මචං. පත්නියක ළඟ පෙන්නනවා ඈ. තව ටිකයි. එහෙමද? ගොමයන්. මුන්න මාර් ඩ්‍රයිවර්ලා තමයි ඈ. මේ ලයියා මේ බලන්න මේ විල කොට නම්බර් ප්ලේට් එක. මං හිතන්නේ ඕක ඉන්නේ. බලන්න පොඩ්ඩ. ඒ ප්‍රියා මේක තමයි වාහනේ. මේ ඉන්නේ පුට්ටුව. මේ ඉන්නේ උඹද? මමත් වගේ
මේක දන්නෙත් නෑ. මේ වීල් එක ඒක මගේ. නම් බවුරුව ෆයර් එකක් ගත්තම කකා ඉඳලා හරියනවද? හරි මල්ලි මේ බත් චුට්ටක් කන්න නැවැත්තෝ ඒකේ. දැන් මොකද්ද ප්‍රශ්නේ? අදිස්සිද? ප්‍රශ්නේ යකෝ මාව ගෙදර ගෑන් දොට්ට දැම්මා. බලන් හැරලා කොච්චරලාද කියලාද? දැන් ගානක් එනවා. ඔබ මේ කකා ඉන්නේ. ආයිත් ගෙදර ගෑණි ගැහුවා කියලා මම පණිය. ඒ මගුල් වලින් වැඩ නැහැ. දැන් ඔබ අපිත් එක්ක යන්න එනවද නැද්ද කියපන් ඉස්සලා. ආයි ජං. මොනවද මම මේ කතරගම දෙයියෝගේ පටලන් ඉන්නේ වටේටම? ඉතින් මහත්තයා මගේ චාදරේ අනිත් එක කේබල් එක අනිත් එක හැම්ප්‍රි එක. ඒක එක්ස්ට්‍රා හෙවුත් තියෙන එක්ස්ට්‍රා හෙවුත් දාගෙන ඉන්නේ ආයි. උඹ දැන් අපිත් එක්ක යන්න එනවද නැද්ද කියහන්කෝ. යම් ඉතින්. ආයි මේ බත් චුට්ට උත්සාහයෙන් ඉතින් මේ ඉවරක් කළම යන්න මේක. පොඩ්ඩයි ඉඳලා තමයි. අන්න දෙපිය මං තොර කවන්න වත් රාපින් ඉතින් හරි ඉතින් මේ පොඩ්ඩක් ඉන්න දෙන්න එච්චර අත හොද මොඩ අත හොද හොදන් මොන හරි හොඳයි මේ වගේ වාහනේ යන්නේ යා මල්ලි මේ රෝල් එක රෝල් එක ඔක රෝල් කරලා ගහන්න තුක පිටේ යයි හෝ අය බයික් හෝ මොකද ඉස්සර වරේ මේ හෙටවත් RMV ගේ ලයිසන් එක ගනින්. ඊයා ගෝතේ ඔක බද ගන්නවත් බෑ ගෝතේ. බලන් ඔය රස්සාව බලලා තියෙන්නේ බං උඹලා වගේ උන් ඉඳා. නැත්තම් ඔක වැදගත් රස්සාව. ඇයියකෝ දැන් අපි ඇප් එකෙන් හදිස්සිය හයරක් දැම්මන් පස්සේ අපි එන්න ඕන උඹලා ඔයාගේ. හරි ඉතින් මාත්‍යලා ආවන අපිටත් පොඩ්ඩක් ලේසියිනේ මේ සබ්ජෙක්ට් එක කරගෙන යන්න. මොකද කිව්වේ? අයි මාත්‍ය මොකද නැත්තේ? නැවැත් මෙන්න මේක. A few minutes later. මේ මාත්‍යෝ දැන්වත් මට වගේ වීල් එක ගන්න දෙනවද? ගෙදර යවලත් ආවනේ. ඇයි බෝල පොට්ටෝ? උඹලා මන් ඩ්‍රයිවර් කියලා. ගනින් අතුල. ආයිත් ඒ අයියා එනේ බෑග් එක ගනින් බා. උඹට එන ගමන් කිඳි දැම්ම ලයිසන් නැහැ කියලා. ලයිසන් ගත්ත වෙලාවක බලාගමු ඈ. අයියෝ නවත්තලා බං දෙමක යයි පරක් කරලා ඉක්මනට. ඒ අයියා එන අපි ගියා. හරි පියා පරිස්සමෙන් එනම්. පටසිරි. ඒ මල්ලි මේ මම ඔය චාර්ජර් කරන්න එපා. මේ අපි ආරකට දාමු. පොඩ්ඩයි අයියෝ වන්දා. දිනෝ තම සයිතාවද මට මගේ හින් පින් චාර්ජර් දෙන්නකෝ. ඉන්නවම එන්න ඇතුළට හරගෙන අය එන්න මේ පැත්ත බලාද මේ යවුනද? ඇයි ඒ පාර මොකද මං ආයි බදාතර එනවා. අනේ පලයන් එකයි යන්න 20 minutes later. අයියෝ බං මේ ගෑණි මාසෙකට එකපාරක් මම ගෙදරින් එළියට දානවා. ඒකට බලපංකෝ මගේ කෑවේ. දැන් ගිෆ්ට් බොක්ස් එකක් කිව්වේ ඒකේ දාන්නේ අලුත්ම සෙරෙප්පු දෙකක් තිබ්බේ. ඔය කොහොම කිව්වත් ප්‍රියා අයියේ දිනුවක් අපට ආදරේ ඇති. ඒ අයියා එන අපි ගියා. හරි පියා පරිස්සමෙන් එනම්. ප්‍රියාට වාරයක් එනවා නම් ලයියටත් වාරයක් එනවනේ. දැන් තියෙන්නේ ලයියාගේ වාරේ. දිනෝ මං එනවෝ. මං ආයි බදාතර එනවා. අනේ පලයන් එකයි යන්න ශාන්තන්ගේ තිබේරුණා. පලෙන් ඉතම බා යන්න බලන්න
මාලි හොර නවත්තන් මට සිරිපා අයියෝ මාළි වැඩක් නෑ බං මම මගේ ගෑණිව නොසෑන ඉස්සල් කළා බං අයියෝ වැඩක් නෑ බං ඉඳලා ඕ ගෑණු ප්‍රශ්නයක්ද යන්නේ බන්නක් කියන්නේ මේ ගෑණි මගේ හොඳ යාළුවෙක් එක්ක යාළුලා යාළුවෝ කොහොමත් විශ්වාස කරන්න එපා අද කාලේ. ඉතින් හරි මහත්තයෝ ඔහම තමයි ඉතින් ජීවිතේ. ජීවිතේ ඔහමයි. අමාරු කාලේ එනවා අපි මේව කරගමු පස්සේ. ඉස්සරගමු. මිතුරේ මගේ නිල් මල් පීනේ සුරකීවා ඔය දැස වගේ